Hello guys, welcome back to my channel. අද මම උදේ පාන්දරම නැගිටලා කෑම හැදුවා. මොකද පොඩි වැඩ වගේකට එළියට යන්න තියෙන නිසා. ඊයේ රෑ මට කිචන් එක අස් කරන්නත් බැරි වුණා. ඉතින් මම කෑම හදන ගමන් එහෙම හිමීට කිචන් එකත් අස් කරගත්තා. වොෂ් එකක් දාගන්න බාත්රූම් එකට ගිහිල්ලා එද්දි හොඳටම වැස්ස. ඒ පාරිතේ ඔක්කොම ගමන් බිමන් කැන්සල් කරලා ගෙදරට වෙලා හිටියා. මේ දවස්වල හැම පැත්තකටම වගේ වැස්ස තියෙනවා. ඉතින් ලෙඩ රෝග ගොඩාක් බෝ වෙනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. මම මේ ඇප්ලයි කරන්නේ විටමින් C සීරම් එක. ගොඩක් අය අහනවා මේක රැටද දවල්ටද යූස් කරන්නේ කොහොමද කියලා. ඔයාලට දවල්ට උනත් යූස් කරන්න පුළුවන්. ගෙදර ඉන්න දවසක නම් එළියට යන්නේ නැත්නම් අවුවට යන්නේ නැත්නම් එහෙම නැත්නම් ඉතින් ඔයාලට රැට ඇප්ලයි කරන්නත් පුළුවන්. මම ආසම දෙයක් තමයි උදේට නැගිටලා හොඳට වොෂ් එකක් දාගෙන ස්කින් කෙයාර් කරලා ලස්සනට දවස පටන් ගන්න එක. එහෙම දවස පටන් ගත්තට පස්සේ දවස ලස්සනට ප්‍රොඩක්ටිව් විදියට ගෙවන්න පුළුවන්. ලොකු හුළඟක් එක්ක තියෙන වැස්ස වෙලාවට මේ වගේ තේ එකක් එක්ක දොඩොල් කෑල්ලක් කනවා කියන්නේ ඉතින් මරු. වැස්ස පායනකොට දෙකමාර විතර ඇති. මං ටක් ගාලා ග්‍රොසරි shopping ආවා. මං සාමාන්‍යයෙන් සතියට මොන බඩු එක දවසක ගන්නවා. ඒ කියන්නේ ඔය 3-5 මිරිස් ලුණු අරන් ඒ ටික එළවලුයි මස් මාළුයි නම් මං දවස ගානේ වගේ ගෙනවෙනවා. මොකද මට තියාගන්න ෆ්‍රිජ් එකක් නැති නිසා. සතියට මොන කරන බඩු ටික ලිස්ට් එකක් හදාගෙන එක දවසක ගත්තම එතන පොඩ්ඩක් වියදම අඩු වෙනවා. දවස ගාන ගනිද්දි එතකොට වියදම පොඩ්ඩක් වැඩි. එළවලු මස් මාළු උනත් සතියට මොන දේවල් ටික අරගෙන ෆ්‍රිජ් එකක් එහෙම තියනවා නම් ඒක තියා තියන්න පුළුවන් නේ. එතකොට වේදම අඩු වෙනවා. දැන් මම මේ කීල්ස් එක පීර හොයන්නේ. මම TikTok එකේ මේ දවස්වල දකින්න පිකල් එකක්. ඒ අක්ක කෙනෙක් එක මේ සෑහෙන්න කියනවා එයා ඒක කනවා එහෙම කියලා. මට දැන් ඒක කන්න ඕන. මම දැන් කීල්ස් එකෙත් බැලුවා, ආපිකෝ එකෙත් බැලුවා. කොහොම හරි මට මේ පිකල් එක හොයාගන්න තිබුණේ නෑ. කොච්චරවත් බිස්කට් වර්ග තිබුණාට මට ක්‍රීම් ක්‍රැකර් තරම් එක බිස්කට් එකක්වත් සෙට් වෙන්නේ නෑ. ඒ නිසා මම ක්‍රීම් ක්‍රැකර් පැකට් එකක් අනිවාර්යෙන්ම ගන්නවා. තව මට මේ අච්චාරු එක ගන්න හිතුණා. හැබැයි ඒක 455ක්. ඒ නිසා මට හිතුණා ගෙදර අරන් ගිහිල්ලා අච්චාරු හදනවා කියලා. මම ඒකට ඕන කරන මිරිස් ඒව ටික ගත්තා. ඊළඟ vlog එකේදී මම අච්චාරු හදන වීඩියෝ එකක් දාන්නම්. ඊට පස්සේ මම ආවේ මං ආසම පැත්තට. මේ තියෙන කේල්ස් එකේ කෑම තියෙන පැත්ත. මේකේ තියෙනවා චිකන් බන් එකකුයි ගාලික් බන් එකයි. ඒක මාරම රසයි. මම අද ඒ දෙකක් ගන්නවා කියලා හිතුවා. කීල්ස් එකෙන් ඩෝනට් ගන්න ෆස්ට් ටයිම් එක මේ. රසද කියලා මං කාලා කියන්නම්. එතන ලස්සනට තියෙන නිසා මට ගන්න හිතුණා. හරි ලස්සන විදියට තියෙනවා එක එක වර්ගයේ ඩෝනට් වර්ග. මේක ස්පයිසි චිකන් බන් එක. මට නම් මේකට වඩා ගාලික් බන් එක රසයි. මේ තියෙන ගාලික් බන් එක. මේක රසය ඇත්තටම අරකට වඩා එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මට අනුව රස මට ගාලික් බන් එක රසයි.
ඊට පස්සේ ඉතින් මං ගෙනාපු බඩු ටික ස්ටොක් කරගත්තා. ඔන්න ආයෙමත් වැස්ස පටන් අරන් තියෙන්නේ. මං ගොඩක් වෙලාවට උදේට එක්ක බිස්කට් එකක් කාලා තේ එකක් බොනවා. එහෙම නැත්නම් කොත්තුමී එකක් හරි මැගි එකක් හරි තමයි කන්නේ. දවල්ට තමයි කෑම හදන්නේ ඒත් රෑටත් එක්ක. එහෙම නැත්නම් වීඩියෝ එකකට මොනවා හරි කෑම එකක් හදනවා නම් ඒක වෙනම හදනවා. එහෙම තමයි කරන්නේ. ඉතින් ඒ සතියට මොන කරන ඔය කොත්තුමී පැකට්, බිස්කට් පැකට්, ඊට පස්සේ මට ඔය කන්න මොනවා හරි ස්නැක් පැකට්, ඒ ටික තමයි මං ගේන්නේ. තව මේ සෝයා මීට් ගේනවා. මොකද මං සෝයා මීට් ගොඩක් හදනවා ඉන්න දවසට එහෙම. ඊට පස්සේ පැස්ටා පැකට් එකක්, ඔය කෝපි, තේ කොළ, ඔය වගේ ටික තමයි. තව ඔලිව් ඔයිල්, පොල් තෙල් ඔය ටික ගේනවා. ඊට පස්සේ එළවලුවා නම් මං දවස් දෙකකට පාරක් වගේ ගිහිල්ලා පාරේ කඩේකින් අරන් එනවා. මොකද මට තියාගන්න ෆ්‍රිජ් එකක් නැති නිසා. අද මං කේල්ස් එකෙන් අරගෙන ආව කැරට්, ඊට පස්සේ මේ තිබ්බටු ඔය වගේ ටිකක්. මේ දෙක දවස් දෙකක් වගේ අද්දි ඉවර වෙනවා. ආයෙ ඉතින් ආයෙ ගිහිල්ලා පාරෙන් ගේනවා එළවලු මොනවා හරි. පළතුරුත් එහෙම තමයි. දවස් 3කට පාරක් වගේ මම සාමාන්‍යයෙන් කන්නේ නැහැ. ඔය ඇපල්, මිදි ඒ වගේව කන්නේ නැහැ. අඹ, කාවරංකා, ඊට පස්සේ ඔය ගඩා ගෙඩි වගේ පේර වගේ දේවල් ටිකක් ගේනවා. මම වැඩිපුර කනවා කොමඩු. කොමඩු නම් ගේනවා. ඉතින් ඒ ටිකත් මම ඒ විදිහටම ස්ටොක් කරලා තියා ගන්නවා. ඔන්න වැස්ස ලොකුවටම තියෙනවා දැන් මේ හුළඟත් එක්ක. අද මේක තමයි මගේ රෑ කෑම එක. මේ කොමඩු එක අර තියන්න බෑ. ඒක මොකද්ද කපපු එකක් ගෙනාවේ මම. අර half කරලා තියෙනවනේ. එහෙම එකක් අරගෙන ආවේ. ඒක දවසක්වත් තියාගන්න බෑ. ෆ්‍රිජ් එකක් වගේ තියෙනවා නම් දාලා තියාගන්න පුළුවන්. ඒ ඇරෙන්න ගේන දවසේම කන්න ඕන. නැත්තම් මේක අර නරක් වෙන බලනවා. ඉතින් මේක තමයි මගේ රෑ කෑම එක. ඒක රෑ කෑම එක කිව්වට මට ආයෙම රෑ වෙලා බඩගින්නක් ආවා. මම ෆිල්ම් එකක් බල හිටියේ. මම මේ ඩෝනට් දෙකෙන් එකක් ගත්තා. ඒක නම් සොෆ්ට් එකට තිබුණේ නෑ. මං හිතන්නේ ගාන පොඩ අඩු නිසා වෙන්න ඇති. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ උදේ. මං ඊට උදේම වොෂ් දාලා එළියට යන්න තමයි හදන්නේ. මේ ලිප්ස්ටික් එක මං ගාව තිබුණ එකක්. මම මේක ගාලා තිබුණේ නෑ. මොකද ඒක බ්‍රෑන්ඩඩ් එකක් නෙමෙයි. නිකන් ගනිපු එකක් නිසා. ඒත් මට ඒකේ කලර් එක ලස්සනයි කියලා හිතුණා ඇප්ලයි කරාට පස්සේ. ඒ නිසා මං අද ඒක ඇඳා. ඒ ලිප් කලර් එක මට නිකන් හිතෙනවා අර නැචරල් වගේ කියලා. කියන්නේ ලොකුවට මේ කලර්ෆුල් නෑ. නැචරල් ලිප් කලර් එකක් වගේ. ඒ නිසා ඉතින් මම ඒකට ආසයි දැන්. උදේම ආව මෙයාගේ වැඩක් තිබුණ ඒක කරගන්න. මම ඉතින් මේ වද දිදී පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඒන ගමන් මං ආසමාස අච්චාරු තියෙන තැන හම්බුණා. ඒ පාරේ එතනොත් නවත්තලා අච්චාරු ගත්තා. මෙතන තියෙන එක එක වර්ගයේ අච්චාරු, ඊට පස්සේ චට්නි මාරම රසයි, ගානත් ෂේප්. මං එතනින් ගත්තා මික්ස් චට්නි එකකුයි අඹ අච්චාරු එකකුයි. ඊට පස්සේ ඉතින් දවල්ට කන්න ආවා අපි මේ රෙස්ටුරන්ට් එකට. මේකේ කෑම මාරම රසයි. අපි දෙන්න අද ගත්තේ සෙට් මෙනු එකක්. ඒකට හම්බ වෙනවා චොප්ස් එකක්, චිකන් පීස් එකක්, චිලි පේස්ට් එකක්, මෂ්රූම් එකක්.
මේ තියෙන්නේ මම මහත් වෙන්න හේතුව. මං කොච්චර නොකා ඉන්න හැදුවත් හෙට රයිස් එකක් කන්න යන්ද, හවසට රයිස් එකක් කන්න යන්ද, රෑට රයිස් එකක් කමුද ඔන්න ඔහොම තමයි එයා. ඉතින් මං එන්න මහත් වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ දවස් දෙක මගේ ගෙවුනේ. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. මුස්සන්න දෙපිහිටවල හැමෝටම බයි බයි.